ඔයාගේ PC එකත් ඕපන් වෙද්දි ලැග් වෙලාද ඕපන් වෙන්නේ. Chrome එකට ගියාට පස්සේ මෙන්න මේ Chrome එක ඕපන් වෙද්දි ලැග් වෙලා ඕපන් වෙනවද? ඒ වගේම මෙන්න මේ වගේ එපා වෙන PC එකත් එක්ක ඔයාලා වැඩ කරද්දී අපි අද කතා කරන්නේ කිසිම software එකක් install කරන්නේ නැතුව කොහොමද මෙන්න මේ ක්ලික් එක දෙක තුනක් විතරක් දාලා ඔයාගේ PC එක ස්පීඩ් අප් කරගන්න කියලා. අන්තිම ට්‍රික් එක ඔයාගේ ගේමින් එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම වෙනස් කරනවා. ඒකින්ද වීඩියෝ එක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලද සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ Windows 10 11 කියන ඕනෑම කෙනෙක්ට මෙන්න මේ tricks 7 use කරලා ඔයාගේ PC එක දැන් තියෙන ස්පීඩ් එකට වඩා පොඩ්ඩක් හරි ස්පීඩ් අප් කරගන්න පුළුවන්. PC එකට කිසිම damage එකක් නැතුව මේ වැඩේ කරගන්න විදිහ තමයි අපි අද වීඩියෝ කතා කරන්නේ. අනිවාර්යෙන් අන්තිම tricks එක බලන්න. මම කලිනුත් කිව්වා වගේ ඔයාගේ gaming experience එක වෙනස් කරන trick එකක් තමයි මෙන්න මේ අන්තිම trick එක වෙන්නේ. හරිද අපි කතා කරන පළවෙනි එක තමයි ඔයාගේ temp file ටික clear කරගන්න විදිය. හරි ඉතින් ඔයාලට මෙන්න මෙතෙන්දි කරන්න තියෙන්නේ ඔයාගේ PC එකේ Windows එකත් එක්ක R3 එක open කරලා මෙන්න මෙතන run prompt එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා type කරගන්න temp කියලා. හරි ඉතින් ඔයා මෙන්න මේ විදිහට මේ temp කියලා type කරගෙන මේ විදිහට enter key එක දෙන්න. ඒතර මෙන්න මේ වගේ file set එකක් අපිට බාලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්දි මේකේ control එකත් එක්ක A key එක press කරන්න. ඊපස්සේ මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් delete key එක ඔබලා කෙලින් එක delete කරන්න. මේ වගේ skip කියන එකක් આવත් අනිවාර්යෙන්ම skip කරන්න. මෙන්න මේ විදිහට මෙතන මේ කැල clear කරලා ඔයාලට පුළුවන් ඔයාගේ temp file ටික clear කරලා දාගන්න. මේ file ටික clear කරා කියලා ඔයාලට කිසිම PC එක damage එකක් වෙන්නේ නැහැ. මෙන්න මේකදී ඔයාලට කරන්න තියෙන්නේ Windows එකත් එක්ක R key එක press කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ temp කියලා search කරලා මේ file ටික ඔටෝම delete කරලා දාන්න තියෙන්නේ. කිසිම උලක් නැතිව ඔයාලට මෙන්න මේ trick එක use කරලා අනිවාර්යෙන් බලන්න. හරිද අපි දෙවන ට්‍රික් එක විදිහට කතා කරන්න යන්නේ disk එක clear up කරගන්න විදිය. මෙන්න මෙතන system junk ටික remove වෙලා පට්ටට මේකේ අපේ අර අදාළ විදිහට වැඩේ කරගන්න පුළුවන් විදිහ බලන්න. බලන්න මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා. ඔයාලට මුලින්ම කරන් තියන්නේ අර කලින් විදිහට Windows එකත් එක්ක R කියන එක press කරලා මෙන්න මෙතන ඔයාලා type කරගන්න ඕන clean mgr කියලා. හරිද ඊට පස්සේ ඔයාලට කරන් තියෙන enter key එක දීලා මේ වගේ කලින් විදිහට මෙන්න මේ වගේ box එකක් ඔයාලට open වෙන බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්දි ඔයාලට පුළුවන් මෙන්න මේකේ C drive එක ඔයාගේ select වෙලා නැත්නම් මෙන්න මෙතනින් C drive එක ඔයාලා select කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් OK කියන එක දීලා මෙන්න මේ වගේ තැනකට එන්න. මෙන්න මෙතනින් ඔයාලට කරන් තියෙන මේ වගේ select වෙලා තියෙනවද කියලා බලන්න ඔයා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කෙලින් මෙන්න මෙතනින් OK කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් delete files කියලා එකක් තියෙනවා. මෙන්න මේ delete files කියන එක දෙන්න. මේක පොඩි වෙලාවක් යනවා. මෙන්න මේ විදිහට මේක ඔටෝම delete වෙලා යන එක වෙනවා. මෙන්න මෙතෙන්දි වෙන්නේ ඔයාගේ අර පරණ Windows update එක කාට පස්සේ අර පරණ ඒවා තියෙනවනේ. ඒ logos තියෙනවා නම් මනම් අර clear up වෙලා අර අපි data clean කරන්න නැතුව අර වෙන වැඩක් කරන්න phone එකකින් අන්න ඒ වැඩේ තමයි මෙන්න මෙතෙන්දි වෙන්නේ. මේකනොත් jump කිසි ප්‍රමාණයකට අපිට speed up කරගන්න පුළුවන් අපේ PC එක. හරිද මෙන්න මේ ට්‍රික් එක ඔයාලට ගොඩක්ම යූස්ෆුල් වෙන්නේ. ඔයා PC එක ඕපන් කරද්දී අර සමහරලාට software ටික පෙන්වන්නේ නැහැ screen එක විතරක් පෙන්වනවා. අන්න ඒ වගේ අන්න එතෙන්දි වෙන්නේ අපි PC එක on කරද්දී ඔටෝම අපේ PC එකේ apps open වෙනවා. අපි මෙන්න මේකට කියනවා start app කියලා. මෙන්න මේ start app මෙන්න මේක අපිට අයින් කරගන්න පුළුවන්. අපි මෙන්න මේ වැඩේ කරන්න විදියක් බලමු. හරිද ඔයාලට මෙන්න මෙතෙන්දි කරන්න තියෙන control එකත් එක්ක shift එකත් එක්ක extract key එක ගන්න. නැත්නම් task bar එකේ right click කරලා මෙතන task manager open කරගන්න ඕන. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් start up කියලා එකක් තියෙනවා. මෙන්න මේකට යන්න. මෙන්න මෙතනින් ගියාට පස්සේ දැන් මෙතන දැන් මගේ නම් disable වෙලා තියෙන විශේෂයෙන්ම හෙලපු එක එහෙම දාලා දෙනවා. අනිවාර්යයෙන් මේක enable වෙලා ඇති මේ විදිහට. අන්න එතකොට ඔයාලට මේක disable කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට වැඩක් නැති ඒවා ටික මෙතනින් disable කරලා දාන්න. ඉතින් මෙන්න මෙතෙන් දිවෙන්නේ ඔයාගේ PC එක on කරද්දී අර සමහරලාට අර RAM එක free වෙනවා. ඒ කියන්නේ කිසිම අවුලක් නැහැ. යාට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වැඩක් කියලා. මෙන්න මේ වැඩේත් ඔයා අනිවාර්යයෙන්ම කරන්න. ඒකෙන් ගොඩක්ම ඉම්ප්‍රූව්මන්ට් එකක් අපිට ගන්න පුළුවන් ඔයාගේ PC එකේ slow motion එක නැති කරගන්න. හරිද මෙන්න මේ අපි ඊළඟට කතා කරන්නේ hidden setting එක. ඔයාගේ PC එකේ performance mode එක performance එක උඩරිම වෙන විදිහට හදාගන්න. ඉතින් අපි දැන් කතා කරන්නේ ඔයාලට මෙන්න මෙතෙන්දි කරන් තියෙනවා ඔයාගේ this PC එකට right click කරලා properties කියන එකට යන්න. මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලට බලන්න මෙන්න මෙතනින් advanced system setting කියලා එකක් තියෙනවා. මෙන්න මේකට යන්න. මෙන්න මෙතන ඔයා perform කියලා එකක් අපියන බලා ගන්න බලන්න. මෙන්න මේකේ setting option එකට යන්න ඔයා. ඊට පස්සේ ඔයාලට බලන්න මෙන්න මෙතනින් මෙන්න මේකේ තියෙනවා best perform කියලා එකක් තියෙනවා. මෙන්න මේකට ඔයා ටික් එක දාලා ඔයා මෙන්න මෙතනින් apply කරලා ඕකේ කරන්න. නැත්නම් කෙලින්ම ඕකේ කරත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට ඔයාලට බලන්න මෙන්න මෙතනින් මේක ඕකේ කරගන්න.
හරිති මෙන්න මෙතෙන් දෙන්න වාගර පිසික සමහලට ඇනිමේෂන් නේම යනවා අපි දන්න ඇතු වෙනවා ඒවගේ දේවල් වගේම ගොඩක්ම මෙන්න මේ වැඩේ කරොත්තුයාගේ අනිවාරෙන් පිසික ස්පීඩක්න අනිවාර මෙන්න මේක බෙස්ම විදිර දාලා තියාගන්න අනිවර වාගේක වෙන එකක් කරලා ඇත්ති අනිවාරෙන් මෙන්න මේ හිදන් සිටින්න වගේම අනිවාරෙන් මේක ට්‍රයි කළ බලන්න මතක් කරන්න එපා හරිතින් ඔයා මොක්හරි වැඩක් කරද්දි ඒකට අමතර වෙන බැග්‍රවන්් ඩැප් මෙන්න මේ වගේ පිසිය ප්ලේ වෙන පුලා අබලුද මෙන්න මේ ඕෆ් කරගන්න කුමිල වඩබලන් කෙලින්ම සිටින් යන්න සිටින් ගිල්ල ඇප්ස් ගිල්ල ඔයාට පුලන් ස්ටාටප් කෙලෙකට යන්න විදිර අඩබලා සිටින් ගිල්ල ඇප්ස් කියලකතින මෙන්න මේකෙ අඩුවා මෙතනින් ස්ටාටප් කියලකතින මෙන්න මේකට යන්න මෙන්න මෙතනින් ගිල්ල අඩබලන් ගොඩම්ම ලෙසි මේක බලාගන්න මෙන්න මෙතන යස්වෙන් නැති ඇප්ස් මෙන්න මෙතන ඇති අන්න ඒව ටික්ටික ඕෆ් කල දානදම මෙතනින් වාට සරලෝම තිය මේ විදිර අන්න දැන් ඔෆ් කල්ල තියෙන මේටික අර යස්න නැති ඇප්ස් ටික අට පුලා මෙතරින් ඕෆ් කල්ල දාන්න මේ මයිකෝ වන් ඩ්‍රයිවගේ වැඩක් නැහන්නේ වගේ වැඩන්න තියම මෙතරින් ඕෆ් කල දාන්න පුළුව වෙන මේකින් වෙන රැම්ගේ යුස එක ඉන්සට් වෙල මෙන්න මෙතනින් අපට පුළුව ගොඩම්ම පිස එක අර මොකරි වැඩක් කරදි ස්ලෝවන ගති අඩු කරගන්න මෙන්න මේ වැඩෙන් පුළුවන්කම තියෙනවා හරි අපි ඊළඟට කතා කරන්නේ Windows Search disable කරගන්න ඉතින් මෙන්න මේකෙදි වාට කරන් තියෙන්නේ සරලවම Windows එකත් එක්ක R key එක press කරලා මෙන්න මෙතන ඔයා type කරගන්න ඕන service msc කියලා. හරි ඉතින් ඔයා අන්න මේ විදිහට type කරගත්තට පස්සේ enter key එක දෙන්නට පස්සේ මෙන්න මේ වගේක් එනවා. මෙන්න මෙතනින් ඔයා Windows Search කියලා ගත්තම මෙන්න මේක හොයා ගන්න ඕන. මෙන්න මේ වගේ පල්ලෙහා තියෙන මෙන්න මේ විදිහට. ඊට මෙන්න මේකට right click කරලා properties කියන එකට යන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන start up type කියලා එක. මෙන්න මේක different එකේ තියෙන ඔයාලට පුළුවන් මේක disable කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේකත් okay කරන්න තියෙන්නේ. හරිද මෙන්න මෙතෙන්දී ඔයාගේ search එක slow වෙනවා. හැබැයි මෙන්න මෙතෙන්දී ඔයා game එකක් වගේ play කරද්දී ගොඩක්ම performance එක වැඩි විදිහට play කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ගොඩක්ම ලේසියෙන් මේ trick එක use කරලා අනිවාර්යෙන් මේක ඔයාලට හරිය නැත්නම් ඔයාලට ආයි මේ විදිහටම ඇවිල්ලා මේක different එක දාගන්න. නැති වුණාට මේක යාර ගොඩක්ම අපිට ස්ලෝ පීස් එක ස්පීඩ් අප් කරන්න හොඳ ට්‍රික් එකක් තමයි මෙන්න මේ ට්‍රික් එක. හරිද මෙන්න මේක තමයි අන්තිම ට්‍රික් එක නැත්නම් හත්වෙනි ට්‍රික් එක. මෙන්න මෙතනින් අපි කරන්න යන්නේ ස්ටෝරේජ් සීන් ටික ඔටෝ රිමූව් වෙන විදිහට ඔටෝ ක්ලියර් වෙන විදිහට හදා ගන්න එක. ඔයාලට මෙන්න මෙතෙන්දි කරන් තියෙන ඔයාගේ සෙටින් වලට එන්න. ඊට පස්සේ සෙටින් වලට ආවට පස්සේ අඩුලා මෙන්න මෙතනින් සිස්ටම් කියන එකට යන්න. සිස්ටම් ගියාට පස්සේ ඔයාලට බලන්න මෙතනින් ස්ටෝරේජ් කියලා එකක් තියෙනවා මෙන්න මෙතන. අන්න ඒකට යන්න. මෙතනින් ඔයාලට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලන්න පුළුවන් මේක ඔටෝ රිමූව් වෙන කියන්නේ අර ස්ටෝරේජ් එක ඔටෝ ක්ලියර් වෙන විදිහට හදා ගන්න පුළුවන් මෙන්න මේ ටික් එක ඔන් කරලා. හරිද මෙන්න මෙතෙන්දි මේ ටික් එක ඔන් කරාට පස්සේ ඔයාගේ ස්ටෝරේජ් අර වැඩක් නැති ඒවා ඔටෝම ක්ලියර් වෙනවා අර ඩේලි ක්ලියර් වෙන එක වැඩි වෙනවා මෙන්න මේක ගොඩක්ම හොඳ ට්‍රික් එකක්. මොකද අපි මොකක් හරි ප්ලේ කරලා දුනත් අර ස්ටෝරේජ් එක තියෙනවා ටිකක් අර වැඩක් නැති ඒවා අර ක්ලියර් වෙන්න ඕන දේවල් ඔටෝම ක්ලියර් වෙන මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. හරිද මෙන්න මේකෙදි ඕල් PC එක ගන්න ඔයාගේ 60ක් 70ක් විතර ස්පීඩ් අප් කරා මේකට 8GB 4GB වගේ RAM එකක් තියෙන වගේ PC එක ගන්න අනිවාර්යෙන්ම ඔයාගේ ස්පීඩ් අප් එක ගොඩක්ම ඉම්ප්‍රූව්මන්ට් කරගන්න පුළුවන් මෙන්න මේ ටිප්ස් ටික යූස් කරලා ඒ වගේ මෙන්න මෙතෙන්දී ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන temp file විතරයි ඔයා ක්ලියර් කරන්න ඕන ඒක personal file එකම අර ක්ලියර් කරන්න ඕන හැබැයි මෙන්න මෙතෙන්දී පොඩි ට්‍රික් එකක් තුනක් ඔයා යූස් කරන්න දැන් සමහරවිට ගොඩක් කට්ටිය අර 100කටම ඔක්කොම තමන් ගේම්ස් හැම එකම අර ඉන්ස්ටෝල් කරලා තියෙනකොට අර ඒක රෙඩ් කලර් එක පෙන්වනවා අනිවාර්යෙන්ම ඔයාගේ PC එක ස්ලෝ වෙන්න බලනවා. ඔයාලට මෙන්න මෙතෙන්දි මම පොඩි ට්‍රික් එකක් කියනවා. ඔයාලට මේ විදිහටම තමයි Windows 11 එක කරන් තියෙන්නේ. අපලන් ටාස්ක් බාර් එකේ right click කරලා මෙන්න මෙතනින් ටාස්ක් මැනේජර් වලට යනකට කලින් ගියා වගේ. කලින් කිව්වා shortcut key එක use කරන්න. ඊට මෙන්න මෙතනින් අපලන් perform කියලා ගත්තා. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ අපේ PC එක කොහොමද play වෙන්නේ SSD එක hard එකේ මොනවද ගන්න මේ හැම එකම ඔයාලට වෙන වෙනම ගිහිල්ලා full details බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක useful නම් ඔයාලා like එකක් දාන්න අමතක කරලා ඒ වගේම ඔයාගේ PC එකේ space පල්ලා comment box එකේ comment කරලා අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපි මීට කලින් වීඩියෝ එකක් ගෙනාවා 2GB RAM එකේ PC එකේ play කරගන්න පුළුවන් games 10ක් ගැන. මෙන්න මේ games 10 download link ඔක්කොම මම Telegram channel එකට දාලා තියෙනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ බලුනොත් අනිවාර්යෙන් බලන්න. ඒක පට්ටම ලස්සන වෙනවා. උඩ කාඩ් එකෙන් වාට ඒක බලා ගන්න පුළුවන්. ඉතින්දිත් ඔයාලට පුළුවන් මේ PC එකේ performance වැඩි කරන ගමන්ම ඒ වගේ ඔයාලා හිතනවා නම් 2GB RAM එකෙන් game play කරන්න බැහැ කියලා. අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න. හරිද අපි අදට වීඩියෝ අවසන් කරන්න තමයි යන්නේ. අලුත්ම මේ වගේ වීඩියෝ එකක් හමුවෙමු. Thank you.